ගිය සැරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අරගලයක් පටන් ගත්ත ගෝල්ෆෙස් එකෙන් දෙවනි අරගලය පටන් ගන්න යන්නේ මට පේන හැටියට මේ තියෙන නොසන්සුන්තාවය මේ රජයේ නොහැකියාව දිහා බැලුවාම දෙවනි අරගලය පටන් ගන්න යන්නේ බන්ධනාගාර තුලින් කියන එකත් මට මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙනවා. කඩවෙල, අතුරුගිරිය, මාතලේ, නානම්මල, කණිමුල්ල, ගම්වල, කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ සහ අස්කිරිය මහානායක ස්වාමීන් වහන්සේ බැහැදකලා මේ අධිකරණයට කරන්න යන විනාශය ගැන වචන ස්වල්පයක් කතා කරලා දැනුවත් කරන්න. නමුත් මෙතෙන්ට ආපුහාම මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරා ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ලියුමක් එවලා තියෙනවලු ජනාධිපතිතුමාට මේක කරන්න එපා කියලා. නමුත් ඒ ලියුම මේ වෙනකන් ජනාධිපතිතුමාට ගිහිල්ලා නැහැ. එක්කෝ ජනාධිපති කාර්යාලයේ කට්ටිය මේ ලියුම හංගනවා. ජනාධිපතිතුමාට මේක ගැන නොදැනගන්න කිසිම හේතුවක් නැහැ. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ අර හැමදාම කරන බොරුව තමයි මේ කරන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම කිව්වා මේ අවුරුදු දෙකේ කාල සීමාව දීර්ඝ කරන එක දැනට ඉන්න විනිශ්චයකාරතුමා අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රමුඛ විනිශ්චයකාරවරුන්ට ඒ කියන්නේ දෙන අල්ලසක් කියන එක. මේක පැහැදිලි අල්ලසක්. මොකද මේ අල්ලස දීලා තමයි අර නඩු ටික අහන්න බලපෑම් කරන්න හදන්නේ. මොකද මේ අග්‍ර විනිශ්චයකාරතුමා දිගින් දිගටම විනිශ්චයකාරවරුන්ට සහ ඒ පද්ධතියටම නොයෙකුත් බලපෑම් කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. මේ ආණ්ඩුවට විසඳුම් නැහැ. බන්ධනාගාරයේ ප්‍රශ්නේ ගත්තත් බන්ධනාගාරය ඇතුළට දාන්න පුළුවන් 10000යි 12000යි. ඉන්නේ කී දෙනෙක්ද? 41000ක් බන්ධනාගාරවල ඉන්නවා. අද වෙනකන් අමාත්‍යතුමාට ඒවට විසඳුම් නැහැ. බන්ධනාගාර විශාල ප්‍රමාණයක දැන් නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව මේකට හරියට පිළියම් යදුවේ නැත්නම් මේ බන්ධනාගාර ටික කඩාගෙන මේ මිනිස්සු එළියට එනවා. එතකොට ආණ්ඩුව මොකද්ද කරන්න යන්නේ? මම දකින හැටියට දෙවනි අරගලය මේ රටේ දෙවනි අරගලය පටන් ගන්න යන්නේ බන්ධනාගාර වලින්. මොකද ගිය සැරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අරගලයක් පටන් ගත්ත ගෝල්ෆෙස් එකෙන් දෙවනි අරගලය පටන් ගන්න යන්නේ මට පේන හැටියට මේ තියෙන නොසන්සුන්තාවය මේ රජයේ නොහැකියාව දිහා බැලුවාම දෙවනි අරගලය පටන් ගන්න යන්නේ බන්ධනාගාර තුලින් කියන එකත් මට මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙනවා.